පෝලින් හැන්සන් තමයි අගමැති වෙන්න ඕනේ. පෝලින් හැන්සන් ආවොත් විතරයි ඕස්ට්‍රේලියාව දන්න ඕන මොමම ගියේ. ඕගොල්ලෝ සුදු නම් ඕගොල්ලන්ට හැම වරප්‍රසාදයක්ම හම්බ වෙන්න ඕන. ඊට පස්සේ 2003 දී මෙයාට සිරදඩුවම් නියම වෙනවා. එක පාට පාට මිනිස්සු ඉඳ තමයි ඕගොල්ලන්ට හැමදේම නැති වෙලා තියෙන්නේ කියන එක තමයි ජනගත කරේ සෝෂල් මීඩියා හරහා. ඉන්දියන් අය සම්බන්ධයෙන් දැන් මේගොල්ලෝ කරන්නේ නැ දෙයක්. හිරගෙවල් වල නෑ මයිග්‍රන්ට්ස්ලා. බොහොම අඩු ප්‍රතිශතයක් ඉන්නේ. කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හොඳ යෙහෙලියක්. ඒ කියන්නේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න කතා කරන්න පුළුවන් මට්ටමේ ඉන්න කෙනෙක්. එහෙම ප්‍රයිවට් ජෙට් එකක් දීලා තිබුණා. ලංකාවේ ඔය කාරාකම යදනවා නෙමෙයි කෙලින්ම. ඒ කියන්නේ ලංකාවේ විදිහට ගත්තොත් සයිබර් කඩයක් වගේ. ඔය එක වීඩියෝ ක්ලිප්ස් ඇවිල්ලා 1970 69 ඔස්ට්‍රේලියාව මේ සුදු අන්තවාදී පැත්ත දැන් දේශපාලනයෙන් නව නැම්මක් අරගෙන එන කතන්දරයක් යනවා නේද? මේ one nation කියන පක්ෂය පෝලින් හැන්සන් මෙයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාන්තා එහෙම නැත්නම් ෆීමේල් වර්ෂන් එක කියලා කතන්දරයක් යනවා. ඉතින් මේගොල්ලෝ යම් කිසි ජයග්‍රහණයක් ලබා ගත්ත සවුත් ඔස්ට්‍රේලියාවේ තිබුණු මේ ළඟදී තිබුණු ඉලෙක්ෂන් එකෙන් ඇත්තටම මෙතන තියෙන්නේ මේ බලය ලබා ගැනීමේ අමුතුම ගේමක් තමයි මේගොල්ලෝ ගැහුවේ දකුණු ආසියාවේ අරගල කළා වගේ සීන් එකක්. මොකද ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල ලේසියකට අරගල කරවන්න බෑ ඔය විදිහට මිනිස්සුම පාරට බස්සවලා. හැබැයි මේගොල්ලෝ යම් තාක් දුරකට ඒක කරලා නිලයක් තමයි ඇල්ලුවේ. දේශපාලනික නිලයක් ඇල්ලුවා. දැන් මම මේ කියනකොටම සමහර අය ඕස්ට්‍රේලියාව ඉවරයි දැන් ඉතින් ඉවරයි එන්න හම්බ වෙන්නේ නැහැ ඉමිග්‍රේෂන් එහෙම කතන්දරයක් නෙමෙයි. මේක ඇවිල්ලා පට්ට කොමිටල් කතන්දරයක්. මේකේ තියෙන ආතල් කතන්දර ටිකක් තමයි තියෙන්නේ මේ පෝලින් හැන්සන්ගේ මේ පක්ෂය සම්බන්ධයෙන්. හැබැයි ඇල්ලුවේ මාර නිලය. අනිත් එක යාගේ පිටිපස්සේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා. මේක ඇවිල්ලා බිස්නස් ඩීල් එකක්. හරිද? ඉතින් මම ඕගොල්ලන්ගේ දැන ගැනීමට මේවා ගැන උනන්දු වෙන අයගේ දැන ගැනීමට මම එනන් ටක් ගාලා කියන්නම් කතන්දරේ. ඉතින් කොහොමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. එහෙනම් දන්නවනේ මාතෘකාව. ටක් ගාලා ප්‍රවේශයක් ගන්නවා නම් ඕගොල්ලන්ට මතකයිනේ පහුගිය කාලේ මම කියන්නේ දැන් මාස කිහිපයකට කලින් ගිය සංක්‍රමණික විරෝධතා රැලි ඕස්ට්‍රේලියාවේ. ඒවා පටන් අරගෙන හෙන ගේමක් ගියේ. එතකොට එක එක කට්ටිය අපි ඉස්සරින්දම කිව්වා ඒක කරන්නේ නියෝනාසීන් තමයි පොළඹවන්නේ. ඒවා පිටිපස්සේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න බිලියනියර්ස්ලා කියලා. අපි ඒ කතන්දරේ කිව්වා. ඒකේ මේ දෙවෙනි පරිච්ඡේදය තමයි අද කියන්නේ. එදා ඒ අත්තිවාහම දාපු එකේ එදා ඒ වැපිරු දේවල් වල ඵල ප්‍රයෝජන ඔන්න දැන් තමයි ගන්න යන්නේ කට්ටිය. හරිද? දැන් එතකොට මේවට මුල්ලුණ දමාගෙන දැඟලුව නියෝනාසි ටික ඉවරයි. ඒ පක්ෂෙත් අහෝසි වුණා. කට්ටිය එලි නන්නත්තරයි ඒ සෙට් එක. දැන් ඒගොල්ලන්ගෙන් වැඩක් නැහැ. එහෙම නැති ඕන තැනක අර එක්කෙනෙකුට ඔන්නේ අන්තන් ඇප හම්බුණා මේ ඊයේ පෙරේද. ඇප ගන්නවා ලීගල් ෆීස් ගෙවා ගන්න බැරුව හිටියා. අර ජොයල් මට අනිත් නම් මතක නෑ. අර උල වාගෙන කුණ්ඩේ වාගෙන ඉන්න ටයිල් එක ඔන්නේ අන්තන් ඇප හම්. ඉතින් එහෙමයි ඒගොල්ලන්ගේ තත්ත්වය. එතකොට අපි මුලින් ඉඳලා මේවා කියනකොට අපිට කමෙන්ට්ස් එහෙම දාලා තිබ්බ කට්ටිය නෑ මේක ඇවිල්ලා මේ සාමාන්‍ය ජනතාව cost of living ජීවන වියදම දරා ගන්න බැරුව ආණ්ඩුවට විරෝධී ආණ්ඩුවට එරෙහිව එළියට බහින කතන්දරයක්. එහෙම කතන්දරයක් මේ සාමාන්‍ය ජනතාව මෙතන රේසිස් සීන් එකක් නෑ මොනවත් නෑ. අර පිටිපස්සේ ඉඳලා මේ රූකඩ අදපු අයට රේසිස් සීන් එකක් සමහර විට නැති වෙන්න පුළුවන්. හැබැයි රේසිසම් කියන එක තමයි පාවිච්චි කරේ බූස්ට් කරන්න මිනිස්සු. එතකොට මේවා කරලා මේ මතින් තමයි දැන් මේ one nation කියන පක්ෂය මේ පෝලින් හැන්සන්ගේ පක්ෂය බලය ගන්න යම්කිසි ආසන දිනාගෙන එන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට සවුත් ඔස්ට්‍රේලියා ඉලෙක්ෂන් එකේ මම බොහොම සරලව කියනවා නම් ලේබර් පාර්ටි එක ජයගත්තා ආසන 37ක් මතක හැටියට. එතකොට one nation වලට ආසන 4ක් ආවා. ඒක ඒගොල්ලන්ගේ ඉතිහාසයේ පළවෙනි වතාවට එච්චර ආසන ගත්තා. ඉතින් ඒගොල්ලන්ගේ පැත්තෙන් ලොකු ප්‍රගතියක් ඒ වුණාට බලය ගන්න බෑ. එතකොට පෝලින් හැන්සන් කියන්නේ මෙයා තමයි ඕස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් රෙප්‍රසන්ට් කරන්න වගේ ඉන්නේ. දේශපාලන. ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා තැඹිලි පාට කොණ්ඩේ පාට කරගෙන තැඹිලි පාට තමයි මේගොල්ලන්ගේ මේ පක්ෂ පාටත්. මෙයා 1954 ඉපදුන කෙනෙක්. එතකොට මෙයා මොනවද දන්නවද කරලා තියෙන්නේ මෙයාගේ සුදුසුකම්. මෙයා ඇවිල්ලා ෆිෂ් ඇන්ඩ් චිප්ස් කඩයක් කරගෙන ගිය කෙනෙක්. ෆිෂ් ඇන්ඩ් චිප්ස්. ඒ කියන්නේ ලංකාවේ විදිහට ගත්තොත් සයිබර් කඩයක් වගේ. පොඩි තේ කඩ වගේ තියෙන. ඒ කියන්නේ දැන් තමයි මේ මල්ටි කල්චරල් වෙලා හැමතැනම ඉන්දියන් කඩ, චයිනීස් කඩ, ලෙබනීස් දාවද මේවද වියට්නාමීස් මෙච්චර කෑම තියෙන ඕස්ට්‍රේලියාවේ. ඔය වයිට් ඔස්ට්‍රේලියා කියන එක තිබුණ කාලේ අනිත් අයට එන්න දුන්නේ නැති කාලේ ඕවා තමයි තිබිලා තියෙන්නේ. ෆිෂ් ඇන්ඩ් චිප්ස් කඩ, කොෆි ෂොප්. ඉතින් ෆිෂ් ඇන්ඩ් චිප්ස් කියන්නේ කාලා තියෙන අය දන්න ඕස්ට්‍රේලියාවේ අපි නම් කන්නේ අර නිකන් මේ බැටර්ඩ් හරි ෆ්‍රයිඩ් හරි මාළු කෑලි දෙකක් එක්ක චිප්ස් ටිකක් දෙන්න. තව නම් ඔය අනියන් රින්ග්ස් ස්ක්විඩ්ස් පොඩ්ඩක් තියෙනවා. මම මේ මොකකටවත් නෙමෙයි මම කියන්නේ එහෙම තමයි තිබිලා තියෙන්නේ කියලා. මෙහෙම. ඉතින් ෆිෂ් ඇන්ඩ් චිප්ස් මෙහෙ ආතල් කියන්නේ ඒ කාලේ ෆ්‍රයිඩේ ෆිෂ් ඇන්ඩ් චිප්ස්
සන්ඩේ බාබකියු. ඕවා තමයි ආත්. ඒ කියන්නේ හැමතැනම ලංකාවේ තේ කඩ තියෙනවා වගේ හැමතැනම ෆිෂ් ඇන්ඩ් චිප්ස් කඩයක් හන්දියක් ගන්න තිබිලා තියෙනවා. දැන් ඒවා වැහිලා මොකද ඒගොල්ලන්ට කම්පීට් කරන්න බෑ මේ තියෙන මල්ටිකල්චරල් ඔය මේ කඩ කෑම අරවා මේවක් ඔය ෆිෂ් ඇන්ඩ් චිප්ස් කෑල්ලක් දෙයක් කන්න යන්නේ නැහැ මිනිස්සු සුද්දෝ යනා ඉන්නවා තාම පරණ අය. ඒ කඩේකට ගියොත් ඔයගොල්ලන් දැක ගන්න පුළුවන් මොන වගේ අයද එන්නේ කියලා එතනට. එතනටත් එන්නේ අමුතුම මේ පෝලින් හැන්සල්ලගේ සපෝටර්ස්ලා වගේ අය තමයි එතනට. ඒතකොට මේ වගේ කඩයක් කරපු එකේ තමයි මෙයා. දේශපාලනයේ ලොකු අධ්‍යාපන සුසුකම් අවශ්‍ය නැහැ. ඒ වුණාට ඕස්ට්‍රේලියාවේ ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් අඩු ගානේ උපාධියක් හරි තියෙනවා. මොකද ඕස්ට්‍රේලියාවේ ගොඩක් අයට උපාධි තියෙනවානේ. එක පාත්වේස් තියෙනවා. ඉතින් ඒවා. ඉතින් මෙයා ඇවිල්ලා ෆිෂ් ඇන්ඩ් චිප්ස් කඩේ කරපු කෙනෙක්. එතකොට දැන් මෙයා ඇවිල්ලා මෙයා ක්වීන්ස්ලන්ඩ් මෙයාගේ ප්‍රාන්තයේ මෙයා ඡන්දය ඉල්ලන්නේ ඒ ඔක්කොම කරේ ක්වීන්ස්ලන්ඩ්. එතකොට 96 දී තමයි ඔක්ස්ලි කියන ඒ සීට් එකෙන් තමයි මෙයා එනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට එනවා මේ ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීනව ඉල්ලන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය. ඊට පස්සේ 97 දී මෙයා එයාගේ පක්ෂයක් ෆෝම් කරනවා වන් නේෂන් පාර්ටි කියලා. ඊට පස්සේ 98 දී ඒ සීට් එක පැරදෙනවා මේ. ඊට පස්සේ 2003 දී මෙයාට සිරදඬුවම් නියම වෙනවා ඡන්ද වංචාවක් සම්බන්ධ. පස්සේ ඉතින් එක ඇපීල් අරව මේවා කතන්දර තියෙනවා. ඒ වුණාට මූලික වටේන් මොකද්ද ගින්නක් නැතුව දුමක් නැගින්නේ නැහනේ. එහෙම කතන්දරයක් එතන ඉතින් තියෙනවා. එසේ මෙසේ චරිතයක් නෙමෙයි. ඊට පස්සේ යාට කවදාවත් පාර්ලිමේන්තෙට එන්න හම්බ වෙන්නේ නැහැ. කියන්නේ member of House of Representatives. කාණ්ඩ දෙකක් තියෙනවා. මම එක කලින් වීඩියෝ වල මම විස්තර කරලා තියෙනවා. ඒ විදිහට එන්න හම්බ වෙන්නේ නැහැ මේ member of parliament විදිහට. මෙයා සෙනෙට් මණ්ඩලයට පත් වෙනවා. යම් කිසි ප්‍රතිශතයකින් ගත්ත ඡන්දා මේවා කතන්දර තියෙනවා. ඒ සෙනෙට් සභාව අපර් හවුස් එක ඒකේ සෙනෙට් කෙනෙක් වශයෙන් මෙයා පාර්ලිමේන්තුවේ ඉන්නේ. එතකොට දැන් මෙයා සෙට් වෙනවා ඔය රැලි අරව මේවා ඔක්කොම පිටිපස්සේ මෙයා සෙට් වෙනවා ඕස්ට්‍රේලියාවේ ඉන්න ධනවත්ම තැනත්ත කිව්වට මේ කාන්තාව. එයාගේ නම ජෝජීනා හෝප් රයින්හාට්. සාමාන්‍යයෙන් කියන්නේ ජීනා රයින්හාට් කියලා. මෙයාගේ වත්කම් බිලියන 38කට වැඩි. මෙයා තමයි ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා. හැබැයි දැන් ධනවත්ම පුද්ගලයා කියන්නේ ලංකාවේ වගේ ගේමක් ගහලා පාරි ගිහිල්ලා අය පරණ ඇඳුම් ඇඳලා ගමනක් ගිහිල්ලා කියන්නේ නෙමෙයි. මෙයාගේ තාත්තගෙන් ආව ධනෙ තමයි විශාල ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඉතින් මෙයා ඒව එක්ස්පෑන්ඩ් කරගෙන හොඳට මැනේජ්මන්ට් එක කරගෙන ඉන්නවා. ඒක හරි. ඒ කතන්දර හරි. එතකොට එයා තමයි හෑන්කොක් ප්‍රොස්පෙක්ටිං කියන සමාගමේ චෙයාමන්. එයාට තියෙන එක සමාගමක්. ඒ වගේ එයාගේ තව බිස්නස් එකක් මයිනින් තමයි. මයිනින් තමයි විශේෂයෙන්ම අයන් ලිතියම් රෙයාර්. ලිතියම් කියන්නේ ඉක්මනටම බොරතෙල් වලට තියෙන තැන රිප්ලේස් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ මේ ඉලෙක්ට්‍රික් කාර් කියන එක වැඩි. එතකොට මේ ජීනා රයින්හාට් එයාටත් තියෙනවා චෝදනා ගොඩක්. එක මූල්‍ය චෝදනා රෝ මේවා කම්කරු සීන් එතකොට එතනින් ගියාම මේ ප්‍රසිද්ධ මේවා තියෙනවා මේ ට්‍රස්ට් ෆන්ඩ් සම්බන්ධයෙන් ඒ වගේ දේවල්. ඒවා ඉතින් මෙච්චර ලොකු බිලියනියර්ස්ලා වුණාම ඉතින් ඔය කතන්දර සෙට් වෙනවා එක සීන් එක අවුලක් නැහැ. මම මේ නිකන් අදහසක් ගන්න කිව්වේ. හැබැයි ඉතින් මෙයා ගැන සෝෂල් මීඩියා වල අර මේ අපි දන්නේ නැහැ මෙයාට රෝල්ස් රොයිස් කීයක් තියනවද, මෙයා ගේමක් ගහලා තියනවද, මෙයාට ලැම්බෝගිනි කීයක් තියනවද, මෙයා මොටිවේෂන් ටෝක් අරව මේවා ජීනා රයින්හාට් දෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ 1 බිලියන කෙනෙක්වත් එහෙම දෙනවා දැකලා නැහැ. කොටිම මේගොල්ලෝ දේශපාලනයට එන්නෙත් නැහැ. මේගොල්ලන්ට ඕන ඉත්තොන්ව දා ගන්නවා දේශපාලනයට. ඒ විදිහට තමයි කරන්නේ. එතකොට මේ ආයිසරේ පෝලින් හැන්සන් පැත්තට යනවා නම් ජනතාව වෙනුවෙන් ආව පනත් හැම එකම මම ඔක්කොම ටික ලියාගෙන ආවේ නෑ. ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ හැමෝටම ඒ කියන්නේ වැටුප් වැඩි කිරීම, කම්කරු අයිතීන්, වැටුප් තල සෙට් කරන්න ගියා එක සැරයක් ඕස්ට්‍රේලියාවේ. කියන්නේ එක වෘත්තීන්ට මම කිව්වා කලින් වීඩියෝ එකත් එක වැටුප් තියෙන ඉන්ටර්විව් 90 මේ හැම වෘත්තියකටම අර දාන්නව එක ස්කේල් එකක්. ඒවට ඔය වගේ ජනතාවගේ සුබ සාධන දේවල් වලට ගෙනාව පනත් හැම එකකටම වගේ පෝලින් හැන්සන් විරුද්ධව තමයි ඡන්ද දීලා තියෙන්නේ. සමහර ඒවා පැරදිලා තියෙනවා ඒ පනත්. සමහර සම්මත වුණේ වටත් මෙයා විරුද්ධව තමයි ඡන්ද දීලා තියෙන්නේ. ඉන්ටර්නෙට් එකේ තියෙන ඒවා. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මෙයාට ජනතාව සේවය කරන් තියෙන ආසාව මොකක්ද කියලා. දැන් මේ ඔක්කොම සීන් ආවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආයෙ ආවට පස්සේ. ඩොනල්ඩ් ට්‍රම්ප් දන්නවනේ ඩොනල්ඩ් ට්‍රම්ප් උන්නේ නැහැ. අර නිකන් සුදු අන්තවාදී පැත්තක් ගෙනලා සුදු මිනිස්සුන්ට වරප්‍රසාද හම්බ වෙන්න ඕනේ. එයා ඇමරිකන්ස්ලා කිව්වත් සුදු මිනිස්සු. සුදු ඇමරිකන්ස්ලා සයොනිස්ට් ක්‍රිස්ටියන් සයොනිසම් අරව මේවා කතන්දර ගොඩක්. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ එයා නිලයක් අල්ලලා තමයි ගැහුවේ. එයාගේ ආසාවන් මන් දන්නේ නිලයක් අල්ලලා ගැහුවේ ඒක ඡන්ද කුට්ටියකට. මොකද ඒක පට්ටාතල් කන්සෙප්ට් එකක් ගන්න. කන්සෙප්ට් එකට පොඩ්ඩක් එන්නම්.
එතකොට ඒක ලෝකෙ පුරාම ගියා නිකන් රැල්ලක් වගේ උද්ඝෝෂණ රැල්ලක් අරව මේවා ඉංගලන්තයේ අර මෙහි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ශාකා අරව මේවා රෙප්‍රසන්ට් කරන අය. එතකොට මාගා මේක ඇමරිකා ග්‍රේට් අගේන් එකම මේක ඔස්ට්‍රේලියා ග්‍රේට් අගේන් ඒකත් මාගා. ඒ විදිහට ගියා. හැබැයි මිනිස්සු වැළඳ ගත්තේ නැහැ. ඔස්ට්‍රේලියාව බහුතරයක් කැමති නැහැ ඩොනල්ඩ් ට්‍රම්ප්ට. කැමති නැහැ ඔස්ට්‍රේලියාව කියන්නේ ඔය ඔස්ට්‍රේලියානු මිනිස්සුන්ගේ සාමාන්‍ය ඇවරේජ් එකක් හැටියට එහෙම මේ ඔය වගේ මිනිස්සුන්ට කැමති නෑ. ඒගොල්ලෝ හැදිලා වැඩිලා තියෙන විදිහ කියන්නේ එක කවුරු හරි නියෝග දෙන කෑ ගහන ඒ වගේ චරිතවලට කැමති. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එහෙම ආසාවක් නෑ. හැබැයි ආස කට්ටියක් ඉන්නවා ආස කරගත්තේ අර එක නිලයක්. මං කියන්නේ ඒ නිලය මොකක්ද කියලා. එතකොට ඔස්ට්‍රේලියාවේ කැම්පේන් එක කරන්න ජීනා රයින්හාඩ් කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හොඳ යෙහෙලියක්. ඒ කියන්නේ ටෙලිෆෝන් කෝල් එකක් කරන් කතා කරන්න පුළුවන් මට්ටමේ ඉන්න කෙනෙක්. එහෙම ඉන්නවනේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මොකද්ද ඔන්න ඔය බිලියනියර්ස්ලාගේ මොකද්ද සංගමයක් තියනවලු මොකද්ද කතන්දරය ඒකෙත් ඉන්නවා මේ. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ඔස්ට්‍රේලියාව ක්‍රියාත්මක කරන ජීනා රයින්හාඩ් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩිනර් එකකට එක්කගෙන යනවා මේ පෝලින් හැන්සන්. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ඔස්ට්‍රේලියාවේ කලින් ෆිෂ් ඇන්ඩ් චිප්ස් කඩයක් කරපු කෙනෙක් තමයි ජීනා රයින්හාඩ් අරගෙන යන්නේ. ඒදී ඕක තමයි පසුබිම් කතන්දර. මං කිව්වේ පසුබිම් කතන්දර ඊට පස්සේ අර නිලය අල්ලලා ගහපු නිලය ගැන කියන්න. එතකොට දැන් වැඩේ කියන්නේ මේගොල්ලෝ අල්ලලා ගහපු නිලය තමයි දැන් මේ ඔස්ට්‍රේලියාවේ අර මේ තියෙන විදිහට මං කියවනේ පොඩි පක්ෂයකට ලේසියෙන් බලය ගන්න බෑ. එතකොට අර ට්‍රම්ප්ගේ ආගමනයත් එක්ක මේගොල්ලෝ කතන්දරයක් යවුවා සෝෂල් මීඩියා වලින් අර මේ ලොකු කැම්පේන් කළා. ඒ කියන්නේ දැන් කලින් හැමෝම කිව්වේ එක මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා cost of living අරම ඒ හැම එකටම policy decisions නේ කිව්වේ. policy decisions කිව්වේ. මේ දේවල් කරන්න ඕනේ ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඒවට අපි ආධාර දෙනවා ටැක්ස් අඩු කරනවා අරම මේවා එතකොට තව බෙනිෆිට්ස් දෙනවා. එහෙම පොලිසි කතන්දරනේ. එතකොට හැමෝටම සමානයි. රටක් ඇතුළේ ඉන්න හැම මිනිස්සුන්ටම සමානයි. එතකොට මේගොල්ලෝ අල්ලපු නිලය තමයි අපි කලිනුත් කියනවා වගේ නොකියා කිව්වේ මේ හැමදේම වෙලා තියෙන්නේ මේ ඇතුළට ආව මේ එක පාට තියෙන පාට හමවල් තියෙන මිනිස්සු හින්දා. ඕගොල්ලෝ සුදු නම් ඕගොල්ලන්ට හැම වරප්‍රසාදයක්ම හම්බ වෙන්න ඕනේ. ඕගොල්ලන්ට මේ ආව ඉමිග්‍රන්ට්ස් ළම එක පාට මිනිස්සු හින්දා තමයි ඕගොල්ලන්ට හැමදේම නැති වෙලා තියෙන්නේ කියන එක තමයි ජනගත කරේ සෝෂල් මීඩියා හරහා එක. දැන් ට්‍රම්ප් කරෙත් ඕකනේ. එතකොට ට්‍රම්ප්ලාගේ මේගොල්ලන්ගේ අනුව දැන් රටක් ගත්තොත් ඇමරිකන්ස් ඔස්ට්‍රේලියන්ස් කියන්නේ සුදු මිනිස්සු විතර. එහෙම කතාවක්. ඒක අර අපත සෙට් එකක් ඉන්නවනේ. අන්ද ආයි යනවනේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් කකා ඉන්න සෙට් එක. ඕක දැන් සෝෂල් මීඩියා වල කියන දේ. ෆිෂ් ඇන්ඩ් චිප්ස් කකා ඉන්න සෙට් එකට රස්සාවක් නැතුව නන්නත්තර වෙලා සෙන්ට්‍රල් ලින්ක් එකෙන් පේමන්ට්ස් අරගෙන එහෙම නැත්නම් රස්සාවක් කරත් Tamanට ඔය සෝෂල් මීඩියා වල දකින්න වෙකේෂන් අරව මේව කරගන්න බැරුව ඉන්න. ඒ සුදු වෙලා ඉන්න ඒ සෙට් එකට හොඳට වැදුනා ඔය කියන කතන්දර. Taman ඒ කියන්නේ හරි ආසයිනේ කාට හරි බ්ලේම් එකක් දාන්න. එතකොට මේ අම්මට සිරියත්ත තමයි අපිට මේ අපි අපේ වැරද්ද නෙමෙයිනේ මේකෙන් දන වෙලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ පෙන්න්නේ සුදු නම් උඹලට ඔක්කොම බෙනිෆිට්ස් දෙනවා කියලා. මම දැන් හරි ඉන්ටරෙස්ටිං පාර්ට් එකකට ඔන්න ඉස්සරහදී යනවා. මේ ඉන්දියන් අය සම්බන්ධයෙන් දැන් මේගොල්ලෝ කරන්න යන දෙයක්. සුදු නම් උඹලට ඔක්කොම හම්බ වෙන්න ඕන කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ලා ඒ කරන සීන් එක තමයි දැන් මෙයා අල්ලලා ගහපු නිලය. මෙයා කොහොමත් ඔය මුස්ලිම් විරෝධයත් එක්ක ජනප්‍රියත්වයට පත් වුණ තව එක්කෙනෙක් ඉස්ලාම් විරෝධයත් එක්ක ටොමි රොබින්සන් වගේ. ඉංගලන්තේ ටොමි දන්නවනේ අපේ ටොමියත් එහෙමනේ. ඔය ඉස්ලාම් විරෝධයනේ ජනප්‍රිය වුණේ ලංකාවෙත් ඉන්නවනේ එහෙම චරිත. ඒගොල්ලන්ගේ ඇත්තම ආකල්ප එහෙම නෙමෙයි වෙන්නේ නැති. ඉතින් මෙයාත් ඉස්ලාම් විරෝධය කියන්නේ අදයි නෙමෙයි මෙයා කාලයක් තිස්සේ ඔය වැඩෙන් තමයි අර පාර්ලිමේන්තුවේ කෑ ගහගෙන අර මේවා මීඩියා වල එක වෙලා ජනප්‍රිය චරිතයක් උනේ. එතකොට දැන් මේගොල්ලන්ගේ කතන්දරේ එතකොට මේගොල්ලෝ සෝෂල් මීඩියා වල මරු කැම්පේන් ටිකක් යවුවා මිනිස්සුන්ට ඔය වගේ මිනිස්සුන්ට ඇවිස්සෙන්න අර ඉස්සර කාලේ වයිට් ඔස්ට්‍රේලියා තිබුණ කාලේ එක වීඩියෝ ක්ලිප්ස් තිබුණ හැටි ලස්සන අර මේවා අපරාධ නැහැ කියන පල් බොරුවක්. හිරගෙවල් වල නැහැ මයිග්‍රන්ට්ස්ලා බොහොම අඩු ප්‍රතිශතයක් ඉන්නේ. අපරාධ ගත්තොත් විශාල ප්‍රතිශතයක් මේ සුදු ජාතික. ඊට පස්සේ ඉතින් අර ආදිවාසී ඊට පස්සේ මයිග්‍රන්ට්ස්ලා කියන මිනිස්සු අපරාධ කරලා ඉන්නේ බොහොම කුඩා ප්‍රතිශතයක් සංඛ්‍යාලය ඉගෙන ගත්තා. ඉතින් ඒව නෙමෙයි මේගොල්ලෝ වහලා ඒවා දාලා අරව මේවා ඉංගලන්තයව දාලා කොහමයි මේගොල්ලෝ පෙන්නුවා ඔය එක වීඩියෝ ක්ලිප්ස් ඇවිල්ලා 1970 69 ඩොලර් 6000ට ගෙවල් ගත්ත හැටි ඩොලර් 6000ට ගෙවල් අරන් හස්බන්ඩ්ගේ පඩියෙන් විතරක් හස්බන්ඩ් නිකන් මේ කාර්මිකයෙක් ඒ වීඩියෝ එක ගොඩක් වයිරල් ගියා හස්බන්ඩ් කාර්මිකයෙක් ළමයි 4 දෙනෙකුත් එක්ක වයිෆුයි කාර් එකකුත් තියාගෙන
ගයක් කියන්නේ ලෑලි ගියා. ඒ වගේ ජීවත් වුණේ මේ 1969 මම හිතන්නේ කොහොමද ඒ වගේ එක වීඩියෝ ක්ලිප්ස් ආව ඊට පස්සේ හරි එක මිනිස්සු කරන දේවල් ඉංග්‍රීසි කතා කරන්න බැරි දේවල් අර මයික් අල්ලලා දන්නේ නැද්ද එතකොට මොනවා හරි වෙන කැම්පේන් එකක් යවුවා මේ ඔක්කොම ඕස්ට්‍රේලියාව ඉවරයි මේ මුන් නැත්තම් මේ ඇවිල්ලා ඉන්නේ උන් නැත්තම් ඉන්න පුළුවන් ඊට පස්සේ තමයි නියෝනාසීන් ලවත් ෆෝම් කරගෙන උන්ටත් හොඳ ඇමත් දීලා ෆෝම් කරන් මිනිස්සුන්ව පාරට පස්සේ ගත්තා රැලි ටික රැලි ගිහිල්ලා ඒ මතේ හදලා මිනිස්සුන්ව ගෙනල්ලා මේ මිනිස්සු දිහා අරගල කරන්න බෑ ඕස්ට්‍රේලියාව මං කිව්වා වගේ යම් කිසි පැය කිහිපයකට එළියට ඇවිල්ලා විරෝධතාව දක්වලා ඔය රැල්ල හදාගන්න රැල්ලක් හදාගත්තානේ රැල්ල හදාගත්තා ඒක පිටිපස්සින් ඉන්නේ කවුද කියලා අපි කිව්වා එතකොට ඔය ජීනකා ඉන්නාට ඒ වගේම කවුද මේ එතකොට මේ ඔස්පිල් අන්න ඒගොල්ලන්ගේ රියල් එස්ටේට් ඒගොල්ලෝ තව ඒගොල්ලන්ගේ පවුල් ඔය අනිත් බිලියනියර්ස්ලාත් ඇති පිටිපස්සෙන් මේ සෙට් එක තමයි ඔය රැල්ල ගෙනල්ලා ඔය ඡන්ද ප්‍රතිශතය හදාගන්න. වැඩේ තියෙන්නේ මේ පෝලින් හැන්සන් ආවේ නැහැ ඔය රැලි වලට. එයා හරි ඒ කියන්නේ එයා ඇවිල්ලා නාගත්තේ නැහැ. කියන්නේ එතකොට තව ඡන්ද මොනවා හරි කැඩෙන්න පුළුවන් කියලා ආවේ නැහැ. සපෝට් එක දැක්වුවා විතරයි කොහොම හරි රැලි වලින් පස්සේ සෝෂල් මීඩියා කැම්පේන් එක ගියා පෝලින් හැන්සන් තමයි අගමැති වෙන්න ඕනේ පෝලින් හැන්සන් ආවොත් විතරයි ඕස්ට්‍රේලියාව දන්න ඕන කොහොම ගියා. ওই විදිහට තමයි ගෙනල්ලා කොහමයි සවුත් ඕස්ට්‍රේලියාවේ ඉතින් සීට් 4ක් ගත්තා. ඒකිනුත් ඒ 4 දෙනාගෙනුත් එක්කෙනෙක් මේ මේකප් ආටිස්ට් කෙනෙක් මේකප් දාන්නේ සෙලූන් වල එහෙම එක්කෙනෙක් අනිත් එක්කෙනා ඔය ෆෙරි ඩ්‍රයිව් කරපු එක්කෙනෙක් අනිත් එක්කෙනා නම් මතක නැහැ. තව එක්කෙනෙක් විතරක් කලින් ඔය කවුන්සිල් එක නගර සභාවක මේ කෙනෙක් නගරාධිපති කෙනෙක්. ඔය වගේ කට්ටිය තමයි ඒගොල්ලන් සෙට් වෙලා ඉන්නේ. වැඩේ තියෙන්නේ දැන් පට්ටාතර සීන් එක කියන්නේ ඊළඟ අදියකට දැන් මේගොල්ලොන්ට තේරුණානේ මේ ගාන අරගෙන බෑ බලයක් ගන්න විපක්ෂයක් වෙන්න ආවම මේවා. දැන් මේගොල්ලෝ ටාගට් කරනවා ප්‍රසිද්ධියම කියලා මේගොල්ලෝ ටාගට් කරනවා. කාවද දන්නවද? ඕස්ට්‍රේලියාවේ ඉපදුන ඉන්දියාවේ. ඕස්ට්‍රේලියාවේ ඉපදුන ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් ඉන්දියන්ස්ලා මොකද්ද නමක් කියනවා ඕස්ට්‍රේලියන් ඉන්දියන්ස්ද මොකද්ද කියලා ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉපදුන ඉන්දියන්ස්ලාට එන්න කියනවා මේගොල්ලෝ එක්ක එකතු වෙයි. දැන් එහෙම අයව මේගොල්ලෝ නාම යෝජනා දීලා තියෙනවා. දැන් ඊළඟට ඡන්දෙ ඉන්නේ මෙල්බන් මයිත් ඉන්දියන් පොපියුලේෂන් එක ගැන කියලා වැඩක් නැහැ. පට්ටාතර කියන්නේ දැන් නාම යෝජනා දීලා තියෙනවා මේ එහෙම කට්ටියට. දැන් මාරාතල අර සෙට් එක. ඊළඟට මෙයාගේ එහෙනම් ඉස්ලාම් විරෝධයක් තියෙන කෙනෙක් වුණාට මේ නිව් සවුත් වේල්ස් වල ඡන්දෙ තියෙදි සමාජයට ඕස්ට්‍රේලියාවේ බෝන් මුස්ලිම් අයටත් එන්න කියයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඒ විදිහට හැරෙනවා නම් අපිත් කැමතියි මේගොල්ලෝ අර මම මේ වීඩියෝ එක කරේ මොකද්ද මේගොල්ලෝ දාපු පදනම කියලා අල්ලපු නිලය මොකද්ද කියලා. දැන් ඉතින් ආයිසරයක් තව වටේකින් මේගොල්ලෝ දැන් කතා කරනවා මල්ටි කල්චරල් ඕස්ට්‍රේලියාව මෙයා කතන්ද. ඉතින් එහෙම එනවා නම් ඉතින් හොඳයි. ඉතින් ඒ උනාට ඉතින් මිනිස්සු ඇන්දුවා එක විදිහකට ඇන්දුවා. ඔයගොල්ලන් හිතෙන් දේවල් ඔක්කොම කමෙන්ට් කරන්න. ඉතින් මට හිතෙන්නේ මගේ කීවෙම ඉතින් ඇන්දුවා. ඒ හොඳ වටේකින් මොකද සල්ලි හොඳ තිබ්බනේ. සල්ලි හොඳට විසි වුණා වැඩවලට. මොකද මේ පෝලින් හැන්සන්ට අර ජීනා රයින්හාට් ප්‍රයිවට් ජෙට් එකක් දීලා තිබුණේ පාවිච්චි කරන්න. තාම තියෙනවද දන්නේ නැහැ. ප්‍රයිවට් ජෙට් එකක් දීලා තිබුණේ. ලංකාවේ ඔය කාරාකම යදනවා නෙමෙයි කෙලින්ම එහෙම තමයි දේවල් කරේ. ඉතින් ඔක තමයි කතන්දරේ. මම කිව්වා වගේ ඔයගලන්ගේ අදහස් ගොඩක් වටිනවා. ඔයගලන්ගේ අදහස් හැම එකක්ම කමෙන්ට් කරන්න. එහෙම නැති හැමෝම පරිස්සමින් ඉන්න අපේ අදහස් ගහමු.